හජිමිමස්තේ කොනිචිවා දයිජෝබු දෙස්කා ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SL Samurai Japanese YouTube channel එකට. මේ වීඩියෝ සීරීස් එක අපි කරන්නේ Japanese N5 මට්ටම ඉගෙන ගන්න අයට මුල ඉඳන් ඉගෙන ගන්න කට්ටියට. එතකොට අපි මේකේ මුල අකුරු ඉඳන් අකුරු ලියන්න කොහොමද, නීති තියෙන්නේ මොනවද, ඒ ඔක්කොම මුල ඉඳන් අපි මේකේ වීඩියෝ සීරීස් එකේ ෆ්‍රී කියලා දෙනවා. හරි, එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. හරි, මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ N5 මට්ටමට දාලා ජපනිස් N5 මට්ටමට දාලා තියෙන සිලබස් එක වගේම මම ජපනිස් පාඩම් කරේ කොහොමද, මතක තියාගත්තේ කොහොමද, ඒවත් එක්ක තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන් යන්නේ. හරි, අපි next step එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. හරි, අපිට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් ජපන් භාෂාවේ තියෙන ප්‍රධාන හෝඩි තුන. හිරගන, කතගන, කන්ජි. එතකොට අපිට පළවෙනි එක විදිහට අපි ගත්තොත් අපි හිරගන කතා කරමු. හිරගනවල ප්‍රධාන අක්ෂර අකුරු 46ක් තියෙනවා. ඒකේ ස්වර අක්ෂර දැන් ඔයාලා හිතන්න දැන් අපි ඉංග්‍රීසි හෝඩියෙත් ස්වර අක්ෂර තියෙනවා. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර A E I O U. ඒ වගේම ජපන් හෝඩියෙත් ස්වර අක්ෂර තියෙනවා. එතකොට අපි ජපන් හෝඩියේ ස්වර අක්ෂර විදිහට ගත්තොත් A E U E O මේ තමයි ජපන් හෝඩියේ ස්වර අක්ෂර විදිහට අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ ප්‍රධාන අකුරු 46ට අමතරව තව තෙන් සහ මරු යූස් කරලා අපි ලියන අකුරුයි, ඒ වගේම බැදි අකුරු අපි අක්ෂර දෙකක් එකට එකතු කරලා අපි හදාගන්න අකුරුයි තව අකුරු වර්ග ටිකක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. දැනට අපි ඔයාලා දැනට normally මතක තියාගන්න හිරගන හෝඩියේ ප්‍රධාන අක්ෂර 46ක් තියෙන. මේ 46 ඔයාලා හොඳටම පාඩම් කරගත්තා නම් ඔයාලට ඒ අකුරු ටික easy. ඒක මහලුක අමාරුවක් නෑ. ඔයා මේ 46 හොඳට පාඩම් කරගත්තා නම් මේක පාඩම් කරලා විතරක් මදි, හොඳට ලියන්න ඕනේ. අකුරු ටික හොඳට හැඩහුරු කරගන්න ඕනේ. ඔයාට ඕන තැනක දැක්කට පස්සේ ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ අකුර කියලා. අන්න ඒ මට්ටමට ඔයා හදා ගන්න ඕනේ හිරගන හෝඩිය. හිරගන හෝඩිය අපි යූස් කරන්නේ ජපන් භාෂාව. ඒ කියන්නේ ජපානයේ ආවේනික දේවල් අපි ලියන්න කියන්න තමයි කියන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මේක ලිවීමේ තමයි ගොඩක් ප්‍රශ්න වෙන්නේ. අපි හිරගන හෝඩිය තමයි පාවිච්චි කරන්නේ ජපානයේ ආවේනික දේවල්. ඒ කියන්නේ ජපානයේ සිටි එකක්, ජපන් පුද්ගලයාගේ නමක්, ජපන් කෑමක නමක්, ජපානයට ආවේනික ඕනම දෙයක් ලියන්න අපි ගන්න හිරගන හෝඩිය. ජපානයට ආවේනික දේවල් ලියන්න පාවිච්චි කරන්නේ හිරගන හෝඩිය. හරි, ওই විදිහට තමයි අපි කතගන හෝඩිය. කතගන හෝඩියත් ওই ශබ්ද ටිකමයි ඔහොමම තමයි. කතගන හෝඩිය අපි පාවිච්චි කරන්නේ foreign words. ඒ කියන්නේ පිටරටින් පැමිණෙන වචන. කියන්නේ උදාහරණ ගන්න දැන් අපි ශ්‍රී ලංකාවේ ඉන්නේ. අපි ලංකාවේ ඉන්නේ. එතකොට අපේ නම් ඔක්කොම ලියන්නේ කතගන වලින්. එතකොට අපි පිටරට කට්ටිය. යාලට සාපේක්ෂව පිටරට කට්ටිය. එතකොට අපේ නම් ඔක්කොම අපේ සමහර ප්‍රදේශවල නම්, අපේ රටේ නම, වගේම අපේ ප්‍රදේශවල නම් ඒ ඔක්කොම ලියන්නේ කතගන වලින්. ඔයාලට බේසික් අයිඩියා එකක් යන්න ඇති හිරගන සහ කතගන අතර වෙනස මොකක්ද කියලා. ඒ වගේම හිරගන හෝඩියට සාපේක්ෂව කතගන හෝඩියේ තියෙන අකුරු පෙළක් ඒවා සමානයි. පෙළක් ඒවා ගොඩක් ඒවා අසමානයි. ඒ වගේම තව ඔයාලට මෙතන පේන්න ඇති හිරගන හෝඩියේ අකුරු රවුම්. ඒ කියන්නේ රවුම් විදිහට තමයි ලියන්නේ. කතගන හෝඩිය එහෙම නේ සාමාන්‍ය ඉදි කෑලි වගේ. අන්න එහෙම තමයි ලියන්නේ. කතගන හෝඩියේ ප්‍රධාන අක්ෂර 46ක් තියෙනවා. ඊට අමතරව තෙන් සහ මරු යූස් කරලා අපි හදාගන්න අකුරුයි බැදි අකුරුයි වෙනම තියෙනවා. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. අපි අකුරු ලියන විදිහත් අපි මුල ඉඳන් කරගෙන යනවා. ඒ වගේම කන්ජි මෙතන අපි යූස් කරලා තියෙන්නේ N5 වලට අදාළ බේසික් කන්ජි ටිකක් විතරයි. තව කන්ජිස් තියෙනවා. ඔයාලට N5 මට්ටමට අදාළ N5 මට්ටමට සාමාන්‍යයෙන් අපි කන්ජි 100ත් 110ත් අතර ප්‍රමාණයක් මතක තියාගත්තොත් හොඳටම ඇති. අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඉස්සරහට අපිට හදාගන්න පුළුවන් ඉක්මනට. ඔයාලා හොඳ වැඩ ටික කරගත්තොත් ඉක්මනට අපිට කන්ජි ටික හදාගන්න පුළුවන්. හරි. කන්ජි කියන්නේ රූපාක්ෂර. ඒ කියන්නේ මේක පැවතගෙන ඉන්නේ චීනේ. චීන අක්ෂර විදිහට අපි පාවිච්චි කරන රූපාක්ෂර. හරි. ඔයාලට බේසික් අයිඩියා එකක් යන්න ඇති මොනවද තියෙන හෝඩි. ඒ වගේම මේකේ ඕවරෝල් පොඩි අයිඩියා එකක් යන්න ඇති. අපි ඊළඟ ස්ටෙප් එකට යන්. හරි. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා ඔයාලට කිව්ව තෙන් සහ මරු පාවිච්චි කරන අවස්ථාවක්. මෙතන ඔයාලට එක්සැම්පල් එකක් විදිහට දීලා තියෙනවා.
මෙතන අපි කාක්ෂරය අපි ඉස්සර කතා කරපු හොඩියේ තියෙන කාක්ෂරය ගමු. එතකොට මෙතන ඔයාලා හොඳට බලන්න කාක්ෂර අපි මේක ඉස්සරහට ලියන්න හැටි පුරුදු වෙනවා. දැනට ඔයාලා අයිඩියා එකක් ගන්න බලා ගන්න. මේ කා අකුර තමයි මේ තියෙන්නේ. පළවෙනි තියෙන කා අකුර. එතකොට මේ කා අකුරට එහෙම්ම සමාන අකුරක් තමයි හැපැත්තේ තියෙන ගා අකුර. පොඩි වෙනසයි තියෙනවා හොඳට බලන්න. අකුර පොඩි වෙනසයි තියෙන්නේ මේ තෙන් තෙන්. ඒක දීටි කැලි දෙක යූස් කරලා තියෙනවා. අපි ඒකට කියනවා තෙන් තෙන් කියලා. දීටි කැලි දෙකට තෙන් තෙන් කියලා අපි කියන්නේ. හරිද? එතකොට ඔයාලා හොඳට බලන්න මේ ඉරි කැලි දෙකෙන් අපිට මේ වචනේ කියන්නේ මේ අකුරේ ෆුල් කොපි එකක් අපිට ගන්න පුළුවන් ඊළඟ අකුර ඩුප්ලිකේට් එකක්. ඔයාලා දන්නේ නැහැ ඩුප්ලිකේට් එක. එතකොට මේ ඩුප්ලිකේට් එක තමයි ගා අකුර. දැන් ඔයාලා මෙතන කා අකුර අපි යූස් කරලා තියෙන්නේ මේක අපි කියන්නේ රෝමජි කියලා. රෝමජි වලින් කියලා තමයි සාමාන්‍ය ඔයාලා යූස් කරන සිංග්ලිෂ් වගේ තමයි. මෙතන අපි කා අකුර ලියලා තියෙනවා. ඒත් එක්කම තෙන් තෙන් දැම්මට පස්සේ කා අකුරට තෙන් තෙන් දැම්මට පස්සේ කා අකුර ගා අකුර වෙනවා. ඒක හරි ලේසි ඔයාලා පළවෙනි හිරගන හොඩි හිරගන හොඩි කතගන හොඩි පළවෙනි ප්‍රධාන අක්ෂර 46 ඔයාලා හොඳට පාඩම් කරගෙන හොඳට ලියලා හොඳට අකුරු හුරු වෙලා තිබ්බනම් ඔයාලට මේ ටික ඊසි. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේ වැඩේ කරගන්න ඕනේ. ඔයාලා ප්‍රධාන අකුරු ටික හොඳට පාඩම් කරලා හොඳට ලියලා ඒ ටික ගොඩ දාගන්න. හරි. ඊට පස්සේ අපි දෙවෙනි එක්සැම්පල් එක විදිහට ගත්තොත් මම මෙතන ලියලා තින්නේ හා අකුර. හොඳට බලන්න මේ හා අකුරේ පා අකුරේ වෙනස. මේ උඩ රවුම මේ රවුමෙන් තමයි හාකුර පාකුර වෙනස් වෙන්නේ. එතකොට අපි හාකුර ලියද්දී අපි මේ විදිහ තමයි හාකුර ලියන්නේ. එතකොට පාකුර ලියද්දී අපි හාකුරට උඩින් මරු අපි දාන බෝලෙට කියන්නේ මරු කියලා. මෙන්න මේ යූස් කරාට පස්සේ මේ බෝලේ යූස් කරාට පස්සේ ඒක පාකුර වෙනවා. බලන්න මේ අකුරු දෙක ඔයාලට මුලදින පැටලේ ඔක හරියට ඔයාලා පාඩම් කරලා හරියට ලියලා ওই ටික මේ ස්ටඩි කරගත්තොත් ওই ටික ඊසි ඔයාලට අඳුර ගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් තේරුණා නේද මරු සහ තෙන් තෙන් කියන එකේ වෙනස. ඔයාලට දැන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ස්පීඩ් එක වැඩි නම් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් ඔයාලට දැන් මේක පැහැදිලි නැත්නම් ආයෙමත් ස්ටෙප් එක රිවයින්ඩ් කරලා බලන්න. ආපස්සට දාලා හරි නැත්නම් ඔයාලට වීඩියෝ ස්ලෝ මොෂන් කරලා හරි පෝස්ට් කරලා හරි පොඩ්ඩක් හොඳට මේක බලලා අයිඩියා එක ගන්න. ඔයාලට මොන හරි ඒත් අපස්ථාවක් තියෙනවා නම් ඒත් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙමත් ඔයාලට පුළුවන් විදිහට ආයෙමත් කියලා දෙන්න try එකක් දෙන්න. හරි. අපි යන් ඊළඟ ස්ටෙප් එකට. හරි. මෙතන අපිට හිරගන සහ කතගන හෝඩිය වෙන වෙනම අපිට මෙතන බලා ගන්න පුළුවන්. අපි තෙන් තෙන් සහ මරු පාවිච්චි කරලා අපි හදාගත්ත අකුරු ටික සහ ඒ වගේම බැදි අකුරු ටික. අපි මුලින්ම කතගන හෝඩියේ අකුරු සෙට් එක බලමු. මෙතන තියෙනවා ගා අකුර. ගා අකුර හැදෙන්නේ කා අකුරට තෙන් තෙන් දාලා. මේක මතක හොඳට මතක තියාගන්න. කතගන හෝඩිය හිරගන හෝඩිය පටල ගන්න එපා. ඔයාලා ඒක මේව කරද්දී හොඳට ලියලා පුරුදු වෙන්න. නැත්නම් සමහර අය කතගන හෝඩියේ අකුරු හිරගන හෝඩියට ලියන හිරගන හෝඩියේ අකුරු කතගන හෝඩියට තියෙනවා. ඒක ඒ ප්‍රශ්නේ එන්නේ පාඩම් මදි වුණාට පස්සේ. හොඳට පාඩම් කරලා මේ ටික හොඳට ලියන්න. නැත්නම් මේක මතකෙ හිටින්නේ නැහැ. අනිවාර්යෙන් අකුරු ටික ලියන්න ඕනේ හොඳට. මේ ලිව්වට පස්සේ ඔක නිකන් මතකෙ හිටිනවා. කතගන හෝඩිය ටිකක් අමතක වෙන ස්වභාවයක් තියෙනවා හිරගන වලට සාපේක්ෂව. ඒක ඔයාලා හැමතිස්සෙම වගේ පාඩම් කරලා හැමතිස්සෙම වගේ ලියනවා නම් ඒක හිම වෙන්නෙත් නැහැ. ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන ගා අකුර. ගා අකුරට තෙන් තෙන් දැම්මට පස්සේ sorry. හරි. එතකොට මෙතන කා අකුර. හරි. එතකොට මෙතන තියෙන ගා අකුර. ගා අකුර හැදෙන්නේ කා අකුරට තෙන් තෙන් දැම්මට පස්සේ තමයි ගා හැදෙන්නේ. එතකොට මෙතන කී අකුර. එතකොට මෙතන ගී අකුර. ගී අකුර හැදෙන්නේ කී අකුරට තෙන් තෙන් දාලා. ඒ වගේම තමයි අනිත් ටිකත්. මෙතන විශේෂම දේ තමයි මරු සහ තෙන් තෙන් මෙතන එක වගේම අකුරු දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ හොඳට බලන්න. මෙතන හා අකුර. හා අකුරට තෙන් තෙන් දැම්මට පස්සේ ඒක බා අකුර වෙනවා. ඒ වගේම හා අකුරට මරු යූස් කරාට පස්සේ ඒක පා වෙනවා. එන්නතර ඔයාලා හොඳට බලන්න. ඔයාලා හෝඩිය හොඳට ඒ ටික බලන්න. ඒ ටික හොඳට මේ ප්‍රැක්ටිස් කරන්න. එතන එක සහ සමානයි මරු සහ තෙන් තෙන් වලින් තමයි මේ දෙක වෙනස් වෙන්නේ. ඔයාලා එතන පටල ගන්න නැතුව ඒ ටික හොඳට මේ පුරුදු වෙන්න ඕනේ. අපි අකුරු එකින් එක ලියමු. එතකොට ඔයාලට ඒ ටික ටිකක් ඒක ඔළුවට යනවා. හරි. ඊට පස්සේ කතගන එකේ බලන්න බැදි අකුරු. බැදි අකුරු වල හැමතිස්සෙම අපි ගන්නේ කී අක්ෂර. කියන්නේ I පේඩිය. ඒ කියන්නේ අපි මේකේ ස්වර අක්ෂර විදිහට ගත්තොත් මේ අපි ගන්නේ ආ ඊ ඌ ඒ ඕනේ. එතකොට ඒකේ ඊ අකුර. ඊ අකුරෙන් තමයි ගොඩක් බැදි අකුරු අපි ගන්න පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි එකට බැදි අකුරු විදිහට අපි යූස් කරන්නේ යා යූ යෝ. අපි මේක ඉස්සරහට හොඳට ඩීප්ලි කතා කරනවා.
දැන් ඔයාලා පොඩි අයිඩියා එකක් ගන්න මේක මේ ගැන. මේ තියෙන්නේ බෙදී අකුරු ටික. ඒ වගේම හිරගන හෝඩියෙත් අපි ওই ටිකම තමයි. කා අකුරට තෙන් තෙන් දැම්මම පස්සේ ගා වෙනවා. ඒ වගේම හා අකුරට තෙන් තෙන් දාලා බා වෙනවා. හා අකුරට මරු දාලා පා වෙනවා. ওই විදිහට තමයි අපි හිරගන හෝඩියේ බැදී අකුරු සහ බැදී අකුරු සහ තෙන් තෙන් යූස් කරලා අපි අකුරු ටික හදාගන්නේ මේ විදිහට තමයි. එතකොට මේ විදිහට තමයි අපි හෝඩි දෙකේම තෙන් තෙන් සහ මරු පාවිච්චි කරලා අපි අකුරු ටික ලියාගන්නේ. ඒ වගේම හිරගන හෝඩියේ බැදී අකුරු ලියාගන්නේ කතන හෝඩියේ වගේම කතකන හෝඩියට වගේම තමයි. කතකන හෝඩිය වගේම තමයි. මේ කී අකුරට යා දාලා කියා වෙනවා. අපි මේ ශබ්ද වෙන හැටි ඉස්සරහට අපි ලියමු. ලියලා අපි මේ පුරුදු දෙමු. දැන්ට ඕටෝල් අයිඩියක් ගන්න. හරි. අපි ඊළඟ ස්ටෙප් එකට යන්. අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. හරි. ඊළඟ ස්ටෙප් එකේ අපිට තියෙන්නේ ජපන් භාෂාවේ අකුරු ලියන නීති. ඒ කියන්නේ නීතියක් තියෙනවා ජපන් භාෂාවේදී එයාලගේ අකුරු ලියන පිළිවෙලක් තියෙනවා. ආවට ගියාට ලියන්න බෑ. ඒ කියන්නේ අපිට ඕන විදිහට ලියන්න බෑ. එයාලගේ පිළිවෙලක් තියෙනවා. හරි. අපි දැන් මේ පිළිවෙල බලමු. මෙයාලගේ පිළිවෙල කියන්නේ වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට. ඒ කියන්නේ එයාලගේ පටන් ගත්තොත් එයාලා පටන් ගන්න ඕනේ වමේ ඉඳන් දකුණට. ඒ වගේම ඉහළ සිට පහළට. ඕක තමයි එයාලගේ නීතිය. ඔයාලට මෙතන මම එක්සැම්පල් 3ක් දාලා තියෙනවා. ඉචි නීසන් අපි ගණන් කරන්නේ ඉචි නීසන් කියලා අපි 1 2 3. හරිද? අපි පළවෙනි ස්ටෙප් එක ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි ලියලා දෙනවා ඉචි. ඒ කියන්නේ වමේ සිට දකුණට. පළවෙනි තමයි ඉචි කියන්නේ. ඔයාලා මේ හුරු වෙයි ඉස්සරහට යද්දි පියුමින් කරගෙන යද්දි පළවෙනි ඉචි. ඒක ලියලා තියෙනවා වමේ සිට දකුණට. ඒ වගේම දෙවෙනි ස්ටෙප් එක බලන්න. ඉචි නී වමේ සිට දකුණටයි ඉහළ සිට පහළටයි. ඔයාලට මෙතන බලන්න පුළුවන් හොඳටම ඇරෝ එකක් තියෙනවා. එතකොට තුන්වෙනි ස්ටෙප් එක ඉචි නී සන්. එතකොට මේක හොඳට බලන්න වමේ සිට දකුණටයි ඉහළ සිට පහළටයි. ආයෙමත් වමේ සිට දකුණට තමයි ආය මේ අක්ෂරය ලියලා තියෙන්නේ. මේ ආ අක්ෂරය. හරිද? ඔයාලට මේක හොඳට පැහැදිලි වෙයි. අපි ඊට පස්සේ ලියන අකුරු ස්ටෙප් බයි ස්ටෙප් අකුරු ටික අපි ලියනවා. එතකොට අපි හොඳට මේක ප්‍රැක්ටිස් කරමු. මේ ගාම වල ලියන්න. ඔයාලා කොටු පොතක් ගත්තොත් ඒත් හොඳයි ඔයාලට. ඔයාලට දැන් තියෙන ඔයාලා පහසු පොතක අකුරු ටික හරි පිළිවෙලට වීඩියෝ එකත් එක්කම ලියන්න අනිවාර්යෙන්. එතකොට තමයි මේ අකුරු ටිකේ හරි පිළිවෙල හරි මේ හැඩේ ඔයාලට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ නීතියට අනුව තමයි අකුරු ලියන්න ඕනේ නැත්නම් වැරදි. හරිද? හරි. අපි එහෙනම් අකුරු ටික ලියන්න පටන් ගමු. හරි. මේ තියෙන්නේ අපි හිරගන හෝඩියට අදාළ පළවෙනි අකුර. ආ අකුර. මේකේ ලියන ස්ටෙප් ටික ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් කොටු පේඩියේ. ඉචි නී සන් ස්ටෙප් 3කට තමයි මේ ටික ලියන්නේ. ඔයාලට ඒ ටික යටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ ප්‍රොනන්සියේෂන් එක. එතකොට මේකේ ඔයාලට ශබ්ද වෙන්නේ. මේ අකුරු ශබ්ද වෙන්නේ කොහොමද කියලාත් ඔයාලට බලන්න පුළුවන්. ඔව් මේ විදිහටම ඔයාලා මේ අකුරු ටික ලියන්න මේ හැඩයටම මේ නීතියටම මේ ඇනිමේෂන් එකේදී අකුරු ලියන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මොන හරි ඔයාලට අපහසුතාවයක් හරි මොන හරි ස්පීඩ් එක වැඩි නම් ඔයාලා කරන්න ඕනේ වීඩියෝ එක රිවයින්ඩ් කරන්න. නැත්තම් වීඩියෝ එක ස්ටොප් කරලා ඒ ස්ටෙප් එකට අදාළව අකුරු ලියලා තමයි ඔයාලා මේක ඉවර කම්ප්ලීට් කරන්න අනිවාර්යෙන් මේ කොටස කම්ප්ලීට් කරගෙනම එන්න. නැත්තම් ආයෙමත් අතරමැද මේක හිස්තැන් තියාගන්න එපා. මේත් එක්කම කම්ප්ලීට් කරගන්න. හරි. අපි දැන් බලමු අකුරු ප්ලේ කරලා ඒත් එක්කම අපිට මේ අකුරට අදාළ කියන්නේ අපි ඉගෙන ගන්න අකුරට අදාළ එක්සැම්පල් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි එක්සැම්පල් ටික අන්තිමට කතා කරමු. නිකන් දැනට තාමන් නිකන් අපි බලාගෙන යන්. අපි අන්තිමට මේ එක්සැම්පල් ටික ඔක්කොම ටික කතා කරනවා. අපි අකුරු ඉගෙන ගත්ත අකුරු වලට අදාළ එක්සැම්පල් ටික වීඩියෝ එකේ අවසානයේ ඔයාලට හරියටම මේ අකුර ලියන හැටි පොඩ්ඩක් බලන්න. හොඳට බලන් ඉඳලා දෙවෙනි වතාව ලියන්න. පළවෙනි වතාව හොඳට බලන් ඉඳලා දෙවෙනි වතාව ආයෙමත් වීඩියෝ එක මෙයා කරලා ආයෙමත් ඒ අකුර ඒ පිළිවෙලටම ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඒ ටික අනිවාර්යෙන් එහෙම ලියාගෙන එන්න.
朝、朝、朝、浅草、浅草、浅草、い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 、椅子、椅子、椅子、家、家、家、う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 どん、うどん、うどん、海、海、海、え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 、駅、駅、駅、駅、鉛筆、鉛筆、鉛筆、お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 茶、
お茶、お茶、折り紙、折り紙、折り紙。හරි. දැන් අපි පුරුදු වුණ අකුරු වලට අදාළව වචන 10ක් අපි බලමු. අපි එක්සැම්පල් වල තිබ්බ වචන 10ක් බලමු. එතකොට අස කියන්නේ උදේ. ඒ කියන්නේ morning. දැන් අපි අයන්න පුරුදු වුණා. අයන්නට අදාළ පළවෙනි වචන. හරිද? මේ වචන ටික අනිවාර්යෙන් ඔයාලා පාඩම් කරගන්න ඕනේ. මේ වචන වැදගත්. එදිනදා පාවිච්චි කරන්න අපිට වැදගත් වෙනවා. හරිද? එතකොට පළවෙනි එක අස. අස ලියන්නේ ආස. මේක ඉතුරු අකුරු ටිකත් අපි ඉස්සරහට ලියද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වලට හුරු වෙනවා. දැනට මේ ටික ලියා ගන්න. මේ එතකොට ඔයාලට මේ ටික අනිවාර්යෙන් ඔයාලා මේ පාඩම් කරගෙන තියාගන්න ඕනේ. මේවා යූස් වෙන වචන. හරිද? පළවෙනි එක අස. අස කියන්නේ උදේ. වීඩියෝ එක පෝස්ට් කරලා හරි කමන්නේ. මේ ටික අනිවාර්යෙන් ලියා ගන්න, නෝට් එකක් දාගන්න. හරි. ඊට පස්සේ අසකුස. අසකුස කියන්නේ ජපන් ටෙම්පල් එක. හරිද? ජපානයේ තියෙන පන්සලක්. සරල අසකුස. හරි. ඊළඟට අපිට තියෙන්නේ ඉසු. ඊ අකුරෙන් අපි එක්සැම්පල් එක ඉසු. ඉසු කියන්නේ පුටුව. හරිද? ඉසු. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊයේ. ඊයේ කියන්නේ නිවස. හරිද? ඊයේ. නිවස. එතකොට උදොන්. උදොන් කියලා ජපානයේ නූඩ්ල්ස් ජාතියක් තියෙනවා. ඒ ජපානයේ ආවෙන නූඩ්ල්ස් ජාතිය උදොන්. නම උදොන්. හරිද? ඌ අකුරේ. ඌ ශබ්දයෙන් අපිට අපි මේක වචන පාවිච්චි කරන්නේ ඌ ශබ්දයෙන්. හරිද? උදොන්. ඌ අකුරට අදාළ වචන. ඔයාලා මේවා ලියා ගන්න අනිවාර්යෙන්. හරි. ඊට පස්සේ අපිට උමි. උමි කියන්නේ මුහුද. උමි. උමි කියන්නේ මුහුද. හරි. ඊළඟ ඒ අකුරේ. ඒ අකුරේ. එකි. එකි කියන්නේ ස්ටේෂන්. දුම්රිය ස්ටේෂන්. කියන්නේ දුම්රිය පොළ. රේල්වේ ස්ටේෂන්. අන්න එක. එකි. දුම්රිය පොළ. එකි. දුම්රිය පොළ. හරි. ඊට පස්සේ එන්පිට්සු. පෙන්වන්න ඔයාලට මේක. මෙතන අපි ඒ අකුරෙන් තමයි මේ වචන යූස් කරලා තියෙන්නේ. එන්පිට්සු. එන්පිට්සු කියද්දී ඔයාලා පොඩ්ඩක් බලන්න. මෙතන ඔයාලට හොඳට දැකලා පුරුදු අකුරක් පේනවා. හී අකුර. හී අකුරට මරු යූස් කරලා පී අකුර ඉදිරියට අපි හදාගෙන තියෙනවා. ඔයාලා මේක හොඳට බලන්න. එතකොට මේකේ ශබ්ද වෙන්නේ එන්පිට්සු. 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 එන්පිට්සු කියන්නේ පැන්සල්. හරිද? එන්පිට්සු. පැන්සල්. හරි. ඊට පස්සේ තියෙනවා ඔචා. ඔචා කියලා ජපනිස් ටී එක. ඔචා කියන්නේ ජපනිස් ටී එක. ජපානයේ භාවිත කරන ජපානට ආවේනික ජපනිස් ටී එක. එක් කොළ පාටයි. මෙතන වල ඉමේජ් එක බලන්න පුළුවන්. ඔචා. ඔචා. ඔචා කියන්නේ ජපනිස් ටී. හරි. ඊට පස්සේ තියෙන්නේ ඔරිගමි. ඔරිගමි. ඊට පස්සේ තියෙන්නේ ඔරිගමි. ඔරිගමි. ඔරිගමි කියන්නේ ජපානයට ආවේනික කඩදාසි නිර්මාණ කලාව. ඔයාලා සමහරට ඔයාලා හදලත් ඇති ඕක. ඔයාලා දැකලත් ඇති. සාමාන්‍ය ඉස්කෝලවල උගන්වන පළක් වෙලාවට පොඩි පන්තිවල මේ ඔරිගමි. අපි කියන්නේ ඔරිගාමි. ඔරිගාමි කලාව කියන්නේ ඕකට තමයි. එයාලා ඒක යූස් කරන නම ඔරිගමි. ඔරිගමි කියලා තමයි එයාලා කියන්නේ හරිය නම. ජපානයේ පාවිච්චි වෙන කඩදාසි නිර්මාණ කලාව. හරි. අපි මෙතන පළවෙනි වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි ඉතුරු අකුරු ටික ලියන්න පුරුදු වෙමු. ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා මේ අදාළ උදාහරණ ටිකයි අනිවාර්යෙන් මේ අකුරු ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද ඉස්සරහට තියෙන ඉතුරු අකුරු ටිකත් අපි ලියන්න ඕනේ. ඒකට අදාළ වචනස් තියෙන උදාහරණ අපි ඒවා ටික පාඩම් කරන්න ඕනේ. ඒ එක්සැම්පල් ටික අපි කරගන්න ඕනේ. ඒ නිසා වැඩ ටික ගොඩ ගන්න නැතුව මේත් එක්කම කරගත්තොත් ඔයාලට ලේසි වෙයි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. හරි. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මතා අයිමෂෝ.